හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ ලංකාවේ ඇදපු හොරගෙන්න කියන වලව්ව. ඉතින් ගයිස් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මම මතක් කරලා තියෙනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා කියලා. ඉතින් ගයිස් අපි play කරමු. හරි ගයිස් ඉතින් දැන් ඔන්න ගේම් එකේ මට ඇවිල්ලා තියෙන්නේ. හරි බලමු ඩයිඩිය එකකුත් තියනවද නේ. guys ටක් ගාලා ප්ලේ කරන්න ඕනේ. හෙට සැකිල්ලකුත් ඉන්නවා මෙතන. හරි guys දැන් අතක් එනවා. හරි guys ඔයාලා මේක හොඳින් කියව ගන්න. චාපලත් කාසි රන් කාසි 12ක්. නිදන් නදුද. හරි guys ඉතින් අද අපි ගේම් එක ප්ලේ කරමු. මෙතන අතුර තියෙනවනේ මේ දොර අරින්න. හරි guys මම මේ විදිහට යතුරු සික් කරලා මෙන්න මේ නිදන් නදුල කියන පොත ගන්නවා. තෙවනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් ලංකාවේ 12 හරි guys දැන් ඉතින් අපි ගේමට බහිමු. පළවෙනි අපේ කාසිය. ඒ guys පළවෙනි කාසිය කොහොමද පියාඹනවා. ඔයාලා ගණන් ගන්න එපා. හරිද මොනවද දන්නේ. මේ කාසියක් නෙවෙයි guys ඒකට සලකුණක් තියෙන ගන්න ඕන කාසිය. මේකත් හැල්ලා බලමු. මිටිය. මිටිය ලී කෑල්ල විතර අපිට හම්බ වෙලා ඉතින් තාම. හරි guys මේක ඇතුලේ එක කාසියක්වත් නැහැ අපි යන්. guys මේකින් කරන්නේ අපිට හෙල්ත් එක අඩු වුනහම හෙල්ත් පෝෂන් එක දෙන එක. මේකින් guys හෙල්ත් එක. guys ක්‍රෝබාර් එකකුත් මට හම්බුණා. තව කාසියක් තියෙන එක යනකොට අරන් යනවා. මේ හෙල්ත් පෝෂන් තියෙන දෙන ටික ඔයාලා මතක තියාගන්න මොකද ඒක අපිට වැදගත් වෙනකොට. guys මේක වැඩ කරන්නේ හිතපු වෙලාවට. ටක් ගාලා එන්ටි ගලව ගන්න ඕනේ. හරි guys මම ක්‍රෝබාර් එක දැන් විසික් කරලා මෙන්න මේ කාසිය ගන්නවා. අපේ ඉතින් පළවෙනි කාසිය තව කාසියක් තියෙනවා guys. මේක ඇත්තටලා බලමු. මෙලෝඩි යන්නේ. තව හෙල්ත් පෝෂන් එක ඔයාලා මේ හෙල්ත් පෝෂන් තියෙන දැන් හොඳට මතක තියාගන්න. හරි guys ඉතින් දැන් අපි ගේමට බහිමු. මේ කබඩ් එකේ මොනවද තියෙන කියලා බලමු. මෙලෝඩි යන්නේ. පැත්තේ තියෙන එකක් නැමිලා යන්න ඕනේ. අන්න මිටි ඉතුරු කෑල්ල. හරි guys ඉතින් අපි මිටි හදාගත්ත සම්පූර්ණයෙන්ම. දැන් ඉතින් අපිට යන්න තමයි තියෙන්නේ. හරි guys හම්බෝ රතු හැපත් වෙන හොද දැන් මේ වෙන්නේ යන්නේ. මේ බිත්තිය කොටාගමු. උඩ කවුරු හරි එනවා වගේ guys. අපි සැරෙන්නේ නැහැ ඕවට. දැන් අපි මිටියත් විසික් කරගමු. මෙතන මට කාසියක් වුණා. ඒ කාසියක් මම දාගන්නවා මෙතනට. මේ කතාව හැටියට නම් දැන් ආච්චිකාරියෙක් ඉන්න ඕනේ. ඔය එන්නේ guys කියනකොට කාසිය ෂේප් එක දාගමු. තව එක කාසියක් හොයාගන්න තියෙනවා. හරි guys ඉතින් අපි දැන්ට කාසි 5ක් හොයාගෙන තියෙනවා. ටක් ගාලා යමු උඩට. 100ක් ඉන්නවා උඩ. පරිස්සමින් යන්න ඕනේ. හරි guys 100 මෙන්න මෙතන වකන් හිරාගෙන ඉන්නවා. ටක් ගාලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ ටික තියාගන්න ඕනේ. පළවෙනි කාසිය අපි. මෙතනින් පේනවා guys අපි දාලා තියෙන කාසි කොට. දෙවෙනි කාසිය ඔබාගත්ත දාගත්ත. ඊගාසිය දාගත්ත. හතරවෙනි කාසිය දාගත්ත. මේක සෙන්සර්විස්ට් හරියන්නේ නැහැ guys. ටක් ගාලා පහළට පැන ගන්න ඕනේ.
හරි ගයිස් ආච්චිත් අතන ඉන්නේ නැහැ. අපි මෙතන කාච්චි තියනවා කියලා එක බලා ගන්නවා. එක් කාසියක් හම්බුණා ගයිස් ටක් ගාලා යන්න ඕනේ ආච්චි එන්න කලින් මෙතනට. මේ ගයිස් කාසි දෙකක් තියෙනවා. ඒ කාසිය ආවේ නැහැ ගයිස් කරන් දෙන්නේ අපිට. graphic quality මදි. ගයිස් මේ දෙක තෙරවන්න ලීවරයක් අපිට මේකත් ඕනේ වෙනවා. හරි ගයිස් ආච්චි මට එකපාරක් නෙහුවා. ආච්චි යනවා ගයිස්. ටක් ගාලා ඉරිපෙන ගන්න ඕනේ. හරි ගයිස් ආච්චි එනවා. ඔන්න ගයිස් මේක ෆුල් අපි මුලින්ම මේක දාලෙමු. මෙන්න මේ ඩික්ස් එක සික් කරගන්න ඕන. ඩයමන්ඩ් එක දාගත්තා. ගාල උඩට යනවා ගයිස්. උඩ තමයි ගේමක් ගහන්න උඩ අපිට. දැන් අපි මේ ලීවරේ මෙතනට සෙට් කරගන්න ඕනේ ගයිස්. දාගත්තා. ස්කාල්පි දාගන්න තේ. පාර කාසි නම් ගොඩක් ගේන බැරි වුණා. තව කාසි එනවා ගයිස් ගානටම 5ක්. තව 4ක් ඕනේ ගයිස්. 4ක්. කාසි 4ක් අරගෙන යමු. මෙතන එක කාසියක් තියෙන්න ඕනේ ගයිස් අනිවාර්යෙන්ම. නෑ ගයිස්. මෙතන එකක්වත් නෑ. අද නම් මොන දවසක්ද දන්නේ. කාසියක්වත් නෑ හොයාගන්න කොහෙවත්. එකක් හම්බුණා. මෙතන තව මොකක් හරි තියෙනවා. නෑ ගයිස් මෙලෝදිය. මොකට බංගලාව ගියවල ඇදුවද දන්නේ. ඒකෙත් නෑ. මේ ගේම් ප්ලේ එක හෙන ඊසි. ගයිස් මම ටක් ගාලා ඇදයට හංගනවා ආච්චි එන්න කලින්. තව වාසි 4ක් හොයාගන්න ඕනේ. එකක් උඩ තිබ්බා. තව එක කාසිය හොයාගන්න ඕනට. කොහෙද දන්නේ කාසිය. ආච්චි යන්නේ නෑ ගයිස් ටක් ගාලා. යනවා. හරි ගයිස් ඉතින් යනවා ඉන්නෝ ටික වෙලාවක් අපි. හරි ගයිස් මට කව කාසියක් හම්බුණා. ටක් ගාලා උඩට ගිහලා අර කාසියක් ගන්න ඕනේ. දැන් සීයා පප්පා මෙතන ඉන්නවා. ගයිස් එයා හෙල්ත් එක දිහුවාම හෙල්ත් එකෙන් භාගයක්ම යනවා. හරි ගයිස් දැන් අපිට මේ කාසි ටික දාගන්න විතරයි කරන්න. ගයිස් ටක් ගාලා දාගමු. ටක් ගාලා මෙතන මේ ලීවරේ දාගන්න ඕනේ. දාගස්ස ගයිස් දැන් මෙතන දොරක් එනවා.
ගයිස් මේක දාගන්න හින්න වෙලාවක් යනවා. හරි ගයිස් ඒක දාගත්ත පස්සේ මෙන්න මේ ලීවරේ දානවා. හරි ගයිස් දැන් මේ නිදානේ අපි හොයාගත්ත. දැන් අපි ඇතුළට යනවා. හම්බෝ මහ සෝන ගාලාගේ නිදාන නම් ගොඩක් තියෙනවා. සුපිරි ගයිස්. අපි නිදානේ හොයාගත්තා. කවුද මේ? තඩියෝදේ කේලියා. ඉතින් ගයිස් මෙච්චර මේ ගේම් එක තාම හදලා තියෙන්නේ. ඉතින් අද නම් යනවා වෙන දවසකට එනවා.